කෙනා නේද? මෙතන අද්දික් කරලා පෙන්නන මේ පිරිමි කෙනා පාරිභෝගිකයා. එතකොට මේ කොමඩු ගන්නෙ එයා පාරිභෝගිකයා සොන්නේම්. එහෙනම් සොන්නේම් කියලා කතා කරන්නේ අයිතිකරු කඩේ හිමිකරු මේ කාන්තාව තමයි සොන්නීම් කියලා ආමන්ත්‍රණය කරන්නේ. යුරිසා කියලා හැම කිව්වේ නෑනේ. එතකොට අපිට 3-4 පින්තූර මොකද වෙන්නේ? ඉවත් කරන්න පුළුවන්. එක හෝ දෙක වෙන්න ඕනේ කියලා දැන් මේ සොන්නීම් කියන පළවෙනි වචනෙන් අපිට නිගමනයකට එන්න පුළුවන්. අපි දැන් පින්තූර දෙකක් තෝරගත්තා. එක හෝ දෙක කියලා. ඊට පස්සේ ඉතිරි ටිකත් අහලා බලමු. 수박 보고 가세요. තවත් පැහැදිලි පළවෙනි පින්තූර දෙක කියලා. සූබක් පොගෝ කසයෝ. එතකොට එයා කියනවා සුබක් බලලා යන්න. සුබක් කියන්නේ මොනවද පුතේ? කොමඩු. එයා කියනවා සුබක් පොගෝ කසයෝ. කොමඩු බලන්න බලලා යන්න. එහෙමනම් තාම අපිට මේ පින්තූර දෙකෙන් එකක් කියලා තමයි හිතෙන්නේ. 아주 맛있어요. ආජු මාසිස්සයෝ කියන්නේ ඉතාමත්ම රසයි කියලා කියනවා. ඒත් අපිට තාම ඔය දෙකේනේ අපි ඉන්නේ. 여기 접시 위에 있는 거 පිරිමියා කටහඬ අවදි කරනවා. එයා කියනවා යෝගි චොප්සි වීයේ ඉන්නන්ගෝ. යෝගි කියලා කියන්නේ මෙතන. යෝගි මෙතන චොප්සි වීයේ. චොප්සි කියලා කියන්නේ පිඟාන. වීයේ කියන්නේ උඩනේ. යෝගි චොප්සි වීයේ ඉන්නන්ගෝ. තියෙන තියෙන දේවල්. 한번 먹어봐도 돼요? හන්බොන් මොගෝපාදෝ තේයෝ. හන්බොන් කියන්නේ එකපාරක්. මොගෝපාදෝ තේයෝ. කාලා බැලුවට කමක් නැද්ද? මේ අත්‍යවශ්‍ය වචන විදිහටයි මේ ටික ගත්තේ. එතකොට යෝගී කියන්නේ මෙතන. එතකොට යෝගී කියලා පිරිමියා මේ කොමඩු ගන්න ගමන් යෝගී කියලා කියන බවක් පේන්නේ නැහනේ. අත දික් කරලා මෙන්න මෙතන තමයි එතකොට එයා යෝගී කියන අදහස ප්‍රකාශ කරන්නේ. ඊට පස්සේ චොප්සි වීයේ පිඟාන උඩ මේ පිඟාන උඩ මොනවාද කිව්වේ වීයේ ඉන්නන්ගෝ තියෙන දේවල් හන්බොන් මොගෝ පාදෝ තේයෝ මොගෝ කියලා කියන්නේ කනවනේ කාලා බැලුවට කමක් නැද්ද එහෙමනම් පිරිමේ අද්දික් කරමින් අහන්නේ මේ පිඟාන උඩ තියෙන දේවල් මේ කපලා තියෙන කොමඩු කෑවට කමක් නැද්ද කියලා. එතකොට ඔන්න ඔය විදිහට අපිට පුළුවන් උත්තරේ අංක 1 බව ස්ථිර කරගන්න. පැහැදිලි නේද? එතකොට මේ වගේ පින්තූර ප්‍රශ්නවල මම මුලින්ම කිව්වා අපි ඉස්සල්ලාම ස්ථානය ගැන අවධානය යොමු කරන්න ඕනේ සහ ඊට පස්සේ අවස්ථාව. එතකොට ස්ථාන වෙනස් වෙලා තියෙන්න පුළුවන් මේ වගේ දැන් මේකේ නම් ස්ථාන දෙකක් නේ තියෙන්නේ. එහෙම නැත්නම් එකම ස්ථානය වෙන්නත් පුළුවන්. එතකොට